ඇත්තටම අපි හැමෝම ජීවිතයේ කුමන අවස්ථාවකදී හරි ප්‍රතික්ෂේප වීමකට ලක් වෙලා තියෙනවා. කැමැත්ත, ආදරය, රැකියාව වැනි දේවල් සුන්දර වුණත් ප්‍රතික්ෂේප වීම කියන්නේ තුවාලයක් වගේ. හිතට විශාල දුකක් දෙන දෙයක්. හැබැයි මේ තුවාලයට යටින් තියෙන දෙයක් තමයි අභ්‍යන්තර ශක්තියෙන් අවදි කරන්න පුළුවන් බලයක්. ඇත්තටම ප්‍රතික්ෂේප වීම කියන්නේ අපේ අභ්‍යන්තර ශක්තිය අවදි කරන මොහොතක්. ඒක අපිට පසුබෑමක් වගේ පෙනුනත් ඒ පසුබෑමෙන් අපිට ආපහු ඉදිරියට යන්න පුළුවන් බලයක් ලැබෙනවා. ඔයාලා දකින්න ඇති පහුගිය කාලේ නළුවෝ, ගායකයෝ, ව්‍යාපාරිකයෝ වගේම ලේඛකයන්ගේ ජීවිත කතා දිහා බැලුවම ඔවුන්ගේ පළමු පියවරේදී ප්‍රතික්ෂේප වීම වෙලා තියෙනවා. ඒ කිසිම කෙනෙක්ට ඔවුන්ගේ පළමු අවස්ථාව සාර්ථක වෙලා නැහැ. ඔබේ හිතේම තියෙනවා කවදාහරි කෙනෙක් ඔබව ප්‍රතික්ෂේප කළාම ඒ මොහොතේ හිතෙන හැඟීම තවත් පහළට වැටෙන්න බෑ කියන වගේ තැනක දැනෙන්න පුළුවන්. මේ වචන ටික හරිම හැඟීම්බරයි. ඒ වගේම හරිම ගැඹුරුයි. කවුරු හරි ඔයාට කියනවා නෑ මේක ඔයාට කරන්න බෑ. ඔයාට මේක ගැලපෙන්නේ නැහැ. ඔයාගේ අයදුම අපි පිළිගන්නේ නැහැ කියලා. මේ වචන අපේ හිතේ ගැඹුරු තැන්වලද ලොකු පීඩනයක් එල්ල කරනවා. ඒ වෙලාවට හැමෝම හිතන දෙයක් තමයි මම ඇත්තටම වැරදිද? මට මේක කරන්න බෑද? මම මේ කියන තරම්ම නපුරුයිද කියලා. මේ ප්‍රශ්න අපේ හිත ඇතුලෙන් වෙනවා. කවුරුත් මේ ප්‍රශ්න දිහා හරි විදිහට බලන්නේ නැති හින්දා ඒකට හරි විදිහට මුහුණ දෙන්න අමාරුයි. නමුත් මෙතන තමයි හැමදේම වෙනස් වෙන්නේ. අපි හැමෝම දකින්නේ ප්‍රතික්ෂේප වීම කියන්නේ අපිට අහිමි වීමක් වගේ. ඒත් ඇත්තටම ඒක කෙනෙකුගේ අදහසක් පමණයි. ඒ වගේම ඒක ඒ මොහොතක අදහසක්. සමහර විට ඒ වචන කියන කෙනාට මොන අදහසක් වෙන්නත් පුළුවන්. නමුත් අපි ඒක අපේ ජීවිතයට සත්‍යයක් කරගන්නවා. ඒකෙන් තමයි අපි අපේ ජීවිතයට විශාල අනතුරක් කරගන්නේ. ඒ විදිහට වෙද්දි ඔයා ඔයාගේ වටිනාකම අන් අය කියන හැටියට විභාග කරනවා. අපි අපිවම තක්සේරු කරන්නේ වෙන කෙනෙක් අපි ගැන දක්වන ප්‍රතිචාරවලට අනුව. එහෙම වෙද්දි අපි තුළ තියෙන දක්ෂතා, විශ්වාසය, ඒ වගේම අධිෂ්ඨානයන් හැමදේම නැති වෙලා යනවා. ඔයාට ප්‍රතික්ෂේප වීමකට මුහුණ දෙන්න වෙද්දී ඔයාට ඒක හැඟෙන්නේ මට නැහැ කියන ආකාරයෙන්. ඒ හැඟීම හැමෝටම ලැබෙන එකක්. හැමෝම ජීවිතේ එකවරක් හරි දෙවරක් හරි ඒ තැනට යනවා. ඒත් කිසිවෙකුට ඒ හැඟීම හින්දා නතර වෙන්න ඕනේ නැහැ. මේ හැමදේම හොඳටම දැනෙන්නේ අපි එකම විදියකට ඒ හැඟීම් වලට අසු වෙන හින්දා. ඒ හැඟීම් තුලින් යනකොට අපිට හැමදේම අන්ධකාරයක් වගේ පේනවා. හැබැයි ඒ අන්ධකාරය තුල තමයි ආලෝකයේ බීජයක් වගේ පැලවෙන්නේ. කවදා හරි දැකලා තියෙනවද ජීවිතයේ උච්චතම සාර්ථකත්වයන් අත්විඳපු මිනිසුන්ට තම ජීවිතයේ ආරම්භක අවධියේදී මොනතරම් ප්‍රතික්ෂේප වීම වලට මුහුණ දුන්නද කියලා? ඇත්තටම ඔවුන්ගේ හිත කියපු ප්‍රධාන දෙයක් තමයි ඔයාට මේක කරන්න බෑ කියන එක. හැබැයි එයාලේ බෑ කියන වචනය ගත්තේ කඩදාසි පිටුවක් වගේ නෙවෙයි. ඒ වචනය ගත්තේ තව එකම වරක් උත්සාහ කරන්න කියන ඇරයුමක් විදියට. මෙහි තියෙන ගැඹුරුම දේ තමයි ප්‍රතික්ෂේප වීම කියන්නේ පුහුණුකරුවෙක් වගේ. ඔහු අපිට වගකිව යුතුයි. ඔයාගේ ශක්තිය මෙතනින් පසු ආරම්භ වෙනවා කියලා. ඒ වගේම ඔයා මේක නතර කරනවා නම් ඔයාගේ සාර්ථක වීම මෙතනින් නවතිනවා කියලා. ඔයා දන්නවද ජේ.කේ රොලින් කියන ලේඛිකාවගේ හැරි පොටර් පොත විකාශකයෝ 12 දෙනෙක් ප්‍රතික්ෂේප කළා කියලා. හැබැයි කොහොම වුණත් ඇය නැවැත්තුවේ නැහැ. ඇය කියලා තියෙන්නේ මම හැම ප්‍රතික්ෂේප වීමකට පස්සෙම තව පොතක් ලියන්න පටන් ගත්තා. ඒක මගේ සාර්ථකත්වයට ලොකු හේතුවක් වුණා. ඔය වගේම තවත් ගොඩක් උදාහරණ තියෙනවා. වෝල්ට් ඩිස්නිව ප්‍රතික්ෂේප කළා ඉමැජිනේෂන් හරි නැහැ කියලා. ඔපෙරා වින්ෆ්‍රීව ප්‍රතික්ෂේප කළා ටීවී වලට සුදුසු නැහැ කියලා. හැබැයි මේ හැමෝම ප්‍රතික්ෂේප වුණාට පස්සේ තමයි ඔවුන්ගේ විශාලත්වය උද්දීපනය වුණේ. ඔවුන් මේ ප්‍රතික්ෂේප වීම
විකිරණයකට හෙරවුවා. ඒ කියන්නේ නෑ කියන එක ඔවුන්ගේම ක්‍රියාත්මක වීමේ පෙරලියක් වුණා. ඔයාටත් මේ විදිහට අනිවාර්යෙන් වෙන්න පුළුවන්. ප්‍රතික්ෂේපවීම කියන එක ඔබේ ජීවිතයේ නැවතීමේ ලකුණක් නෙවෙයි. ඒක තාවකාලිකව ඔබේ මඟ වෙනස් කරන්න හදන ඉඟියක්. ඉදිරියට යන්න නම් ඔබට අලුත් මගක්, අලුත් ඇගීමක් වගේම අලුත් උත්සාහයක් හදාගන්න ඕනේ. ඔයාව කුමන හරි අවස්ථාවක ප්‍රතික්ෂේපවීමකට ලක්වුණාම දැනෙන පළවෙනි හැඟීම තමයි ඔයාට ඔයාවම අහිමි වෙලා වගේ හිතෙනවා. ජීවිතයට කිසිම වටිනාකමක් නැහැ කියලා හිතෙනවා. ඔයා කොච්චර මට මේක කරන්න පුළුවන් කියලා හිතුවත් ඒක බොරුවක් කියලා හිතෙනවා. ඒත් ඒ දවස්වලම තමයි ඔයාගේ ඇත්තම හැකියාව උඩට එන්නේ. ඔයා බිමට වැටෙන හැම වෙලාවකම, ගොඩ දෙමෙන හැම උත්සාහයකම ඔයාගේ ඇතුලේ ගිනිදැල්ලක් දැල්වෙන්නෙත් මෙන්න මේ වගේ වෙලාවල් වලදී. ඔයා කිසිම විටක ඔයා ගැන අන් අයගේ කීමකින් තීරණය කරන්න හොඳ නෑ. ඔවුන් කියනවා ඔයා මේක කරන්න සුදුසු නෑ, ඔයා ගැලපෙන්නේ නෑ, ඔයාගෙන් වැඩක් නෑ කියලා. ඒ වචන ඔයා ගැන නෙමෙයි. ඒවා කියන කෙනාගේ අවබෝධය සහ පැහැදිලි නොවීමයි. ඔයාට ඒක අනිවාර්යෙන් අවබෝධ වෙන්න ඕනේ. මොකද ඔවුන්ට ඔබ අමතක වෙයි. ඔවුන්ගේ වචන බිඳී යයි. නමුත් ඔයා ඔයාගේම විශ්වාසයෙන් පිරුණු පුද්ගලයෙක් විදියට ඉතිරි වෙනවා නම් ඔයාට හැමදේම වෙනස් කරන්න පුළුවන්. ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න. පරිසරය හැම තැනකදීම ඔයාට නෑ කියලා කියනවා නම් ඒ වෙලාවට ඔයාගේම අභ්‍යන්තරයේ ඔව් කියන උණුසුම් උද්දීපනයක් තියෙන්න ඕනේ. වැටීම කියන්නේ අපි අරමුණක් කරා යද්දී ලෝකෙත් එක්ක ගැටිලා බරක් අරන් හිත විසිරිලා වගේ දැනෙන මොහොතක්. හැබැයි වැටීමක් කියන්නේ ගමනක අවසානය නෙමෙයි. ඒක ඒ ගමනේම කොටසක්. සමහර විට ඔයාව හොඳම තැනකින් ප්‍රතික්ෂේප වීමකට ලක් වෙන්න පුළුවන්. ඔයා දවසෙන් දවස සූදානම් වෙලා කැප වෙලා හරිම විශ්වාසයෙන් ගියත් එතනදී ඔයාව ප්‍රතික්ෂේප කරනවා. ඒ මොහොතේ අඳුරු පාරක් වගේ හරියටම පසුපසෙහි ගිය හැම පියවරක්ම හිස් වගේ දැනෙනවා. හැබැයි මේ හැම තැනකම ඇත්තක් තියෙනවා. ඔයා තවම ජීවිතේ ඇතුළේ ඉන්නවා. ඔයා තවම හුස්ම ගන්නවා. තවම ඔයාට පියවරක් තියෙනවා කියන එක. වැටුණු තැනකින් නැගිටීම කියන්නේ මට මේ ජය ගන්න පුළුවන් කියන අඳුරු විශ්වාසයක්. ඇස් නොතිබුණත් විශ්වාසය දැක්කා වගේ. හිත කුඩා වුණත් ඒක නැති වෙන්න නොදෙන තරමට ශක්තිමත්. මේ විශ්වාසය ඔයා තුලමයි ඉපදුනේ. ඒක ඔයාගේ හදවතේ ගැඹුරු තැනක තිබුණු දීප්තිමත් ආලෝකයක්. ඔයා කුමන හරි අවස්ථාවක වැටෙනවා නම් ඔයාගේ වටපිටාවේ ඉන්න කවුරුත් ඔයාව ගොඩ දමන්න උත්සාහ කරන්නේ නැහැ. සමහර විට ඒ අයම ඔයාව පහළට ගන්නවා වෙන්න පුළුවන්. අන්න දැක්කද? මං කිව්වක හරියන්නේ නැහැ. ඔයාට මේකෙන් ඉදිරියට යන්න බෑ. මේ වගේ දේවල් කියලා ඔයාව වටන්න උත්සාහ කරනවා. නමුත් ඔවුන් නොදන්න දෙයක් තමයි දැන් ඔයාගේ පසුපසින් නැගීමක් පටන් ගන්නවා කියන එක. ඒ නැගීම පෙනෙන එකක් නෙවෙයි. ඒක ඔයා තුළම හටගන්න මීළඟ සටනකට සූදානම් වීමක්. ඔයා පසුගිය දේවල් නිසා නවතින්න ඕනේ නෑ. ඒවා සමහර විට ඔයාගේ සාර්ථකත්වයට හේතු වෙන්නත් පුළුවන්. ඒක නිසා ඔයා නැවත නැගින්නේ එකම විදිහකට නෙමෙයි. ඔයාගේම විදිහකට, ඔයාගේම වේගයෙන්, ඒ වගේම ඔයාගේම ශක්තිමත් හැඟීමකින්. ඔයාව එකපාරක් හරි ප්‍රතික්ෂේප වෙලා තියෙනවා නම් තව ප්‍රතික්ෂේප වීමකට මුහුණ දෙන්න පුළුවන් කියන බය ඔයාගේ හිත ඇතුලේ තියෙනවා. හැම නව උත්සාහයකම, හැම නව අදහසකම මේ ප්‍රශ්නේ ඇති වෙනවා. මේ ප්‍රශ්නයෙන් මිදීම සඳහා ඔයා කරන්න ඕන දේ තමයි එකට මේ ප්‍රශ්නේ පිළිගන්න. ඊළඟට ප්‍රතික්ෂේප වුණොත් කියන එක හොඳ ප්‍රශ්නයක්. ඒක බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. ඒක සූදානමක, අවධානයක, ඒ වගේම සංසුන් විචක්ෂණයක ලකුණක්. හැබැයි ඔයා ඒ ප්‍රශ්නයට යන්න ඕනේ ඊළඟටත් මෙහෙම දෙයක් වුණොත් මම ඒකෙන් දෙයක් ඉගෙන ගන්නවා. මම තව වරක් උත්සාහ කරනවා කියන විශ්වාසයෙන්. අපි හැමෝම බලාපොරොත්තු වෙන දෙයක් තමයි
දවසකින් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඔයාට අවස්ථාවක් ලබා දෙනවා කියලා. ඒත් ඒ අවස්ථාවන් වලට ළඟා වෙන්න ඔයාව ප්‍රතික්ෂේප කරපු තැන් හරහාමයි. මතක තියාගන්න, නෑ කියන එක ඔයාව නවතා දැමීමක් නෙවෙයි. ඒක ඔයාව පිරිපුන් කරන්න, තවත් උත්සාහ කරන්න, ඒ වගේම අලුත්ම විදිහකට ඔයාටම ඔයාව බලන්න පුළුවන් තැනක්. ඔයාව ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ කී පාරක්ද? කී දෙනෙක්ද ඔයාව ප්‍රතික්ෂේප කරේ? නමුත් මේ හැමදේම වගේම එක ඇත්තක් තියෙනවා. ඒ තමයි ඔයා තාම ඉන්නවා. ඔයා තාම ජීවිතයේ අභියෝග වලට මුහුණ දීලා ප්‍රතික්ෂේප වීම වලින් බිය නොවී ඉන්නවා. ඔයා තවමත් හොඳට උත්සාහ කරනවා. ඔයා තාම ඔයාව පිළිගන්න ලෝකයක් හොයනවා. නමුත් ලෝකය ඔයාව පිළිගන්නට කලින් ඔයා ඔයාව පිළිගන්න ඕනේ. ඔයාම ඔයාගේ ඇස් වලින් බලලා මම වටිනවා කියලා හිතන්න ඕනේ. අවසාන වශයෙන් කෙටියෙන්ම කිව්වොත් ප්‍රතික්ෂේප වීම කියන්නේ නතර වීමක් නෙවෙයි. ඒක ගමනක වෙනස් වීමක්. නව ආරම්භයක ආරක්ෂිත මුල් ගැස්මක්. ඒක ඔයාගේම ශක්තිය උඩරෙන මොහොතක්. ඔයාව වඩාත් උණුසුම් ලෙස නව ආරම්භයකට පැමිණෙන මාවතක්. ඒ නිසා එකපාරක් නෙවෙයි, බොහෝ වතාවක් නෑ කියන ලෝකයක් හමුවේ ඔයාට තියෙන්නේ එකම වගකීමක්. ඔයාටම ඔව් කියන එක. ඒක තමා ඔයාට ලැබුණු බලවත්ම බලය.